හායි සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ මේ දවස්වල තියෙන තද ඉරව්වට පිච්චෙන වගේ හැමත හොඳ සත්කාරයක් කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. අපිට මේකට ඕන වෙන්නේ තක්කාලි පේස්ට් එක, යෝගට් එහෙම නැත්නම් කර්ඩ් ගත්තත් කමන්නේ. ඒ වගේම දෙහි බිංදු 2-3. ඉතින් මේක හොඳට මික්ස් කරලා අපිට තියෙන්නේ අපේ පිරිසිදු කරගත්ත මුහුණේ ආලේප කරන්න. තක්කාලි කියලා කියන්නේ මම හැමදාම කියනවා වගේ හොඳ බ්ලීචින් කාරකයක්. ඔයාගේ හැම අවපැහැවෙලා තිනවා නම් ඒක ඉක්මනින්ම ඉවත් කරලා ඔයාගේ හැමට දීප්තියක් ලබා ගන්න ඔයාට පුළුවන් තක්කාලි වලින්. ලයිම් කියන්නේ ඉතින් ස්වභාවික ක්ලෙන්සර් එකක්. ඒකත් හොඳ පිරිසිදු කාරකයක්. ඔයාගේ හැමේ තියෙන කුණු දූවිලි ඉක්මනින්ම ඉවත් කරන්න අපිට උදව් වෙනවා. ඒ වගේම යෝගට් ගැන කතා කළොත් යෝගට් වලින් ඔයාගේ හැම දීප්තිමත් කරලා තෙතමනය ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හැම වයසට යෑම වළක්වලා තරුණ පෙනුම රැක දෙනවා. යෝගට් කියන්නේ සිංක් සහ ලැක්ටික් ඇසිඩ් අධිකව අන්තර්ගත වෙන දෙයක් නේ. ඒ වගේම මේක ප්‍රතිඔක්සිකාරකයක්. ඔයාගේ හැමට හානි කරන බැක්ටීරියා ඉවත් කරලා සම සුවපත් කරන්න තියෙන හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ යෝගට් කියලා කියන්නේ. ඉතින් යෝගට්, තක්කලි පේස්ට් හා ලයිම් බිංදු 2-3ක් එකතු වුණ මේ මාස්ක් එකෙන් ඔයාගේ හැමට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඔයාට මේක සතියේ දවස් 2ක් රාත්‍රී කාලෙදි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඔයාගේ අවපැහැවුණු තෙහෙටුන සමට ලොකු දීප්තියක් ලබා දීලා අලුත් ජීවයක් ලබා ගන්න පුළුවන් මේ මාස්ක් එක භාවිතා කරොත්. ඔයාට මේක කරන්න තියෙන්නේ මේ පේස්ට් එක හදලා ඔයාගේ මූණේ හොඳට ගන්න. ගාලා විනාඩි 20ක විතර කාලයක් තියාගන්න ඕනේ. මම නම් මේක ඇස් වටත් ගෑවා. ඔයාගේ ඩාර්ක් සර්කල්ස් තියෙනවා නම් ඒකටත් මේක ගොඩක් හොඳයි. ඒ නිසාම තමයි මම මේක ඇස් යටත් ආලේප කරගත්තේ බය නැතුව. ඉතින් මේ විදිහට ගාලා විනාඩි 20ක් විතර තියලා ඔයාගේ ඇඟිලි දෙක හොඳට තෙත් කරගෙන හොඳ සම්බාහනයක් දෙන්න. විනාඩි 5ක් විතර සියුම් සම්බාහනයක් කරලම මේක හොදලා යවන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු වෙනසක්. මාසයක් මේක කරලා බලන්නකෝ. ඔයාගේ හැමේ තියෙන අඳුරු පැහැ ඉවත් කරලා ස්වභාවික ලස්සනක් ඔයාට අරගෙන එනවා අනිවාර්යෙන්. හරි, ඊළඟට අපි යන් අපේ අනිත් ෆේස් පැක් එකට. මේකට මම ගන්නේ තක්කාලි පේස්ට්. ඒ වගේම මෙතන මේ තියෙන්නේ අර්තාපල් ජූස් එක. අර්තාපල් කියන්නේ ගොඩාක් අපේ හැමට වටින දෙයක්. මම ඉස්සරහට කියන්නම් මොකද්ද අර්තාපල් ජූස් වලින් අපේ හැමට ලැබෙන්නේ කියලා. ඊළඟට අපි දාගන්නවා යෝගට්. ඔයාට ඇති ප්‍රමාණයට මේක හදාගෙන හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඔන්න ඉතින් අපි යන්නේ පිරිසිදු කරගත්ත මුහුණේ ආලේප කරන්න. මේකත් මුළු මුහුණේම අපි ආලේප කරගන්නවා. ඔයා මේ විදිහට දන්නවා තක්කාලි වලින් අපේ හැමට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒ වගේම තමයි යෝගට් වලිනුත්. අපි දැන් කතා කරමු අර්තාපල් ජූස් වලින් අපේ හැමට ලැබෙන්නේ මොනවද කියලා. ඔයා දන්නවද? ඔයාට පිග්මන්ටේෂන් තියෙනවා නම් ඔන්න ඔයාට ගැළපෙන මේ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ පොටැටෝ ජූස්. එහෙම නැත්නම් අලයුෂ කියලා කියන්නේ. අලවල විටමින් C, B6, පොටෑසියම්, එන්සයිම අන්තර්ගතයි. මේකත් තක්කලි වගේම ස්වභාවික බ්ලීචින් කාරකයක් විදිහට තමයි ගන්න. ඒ වගේම ස්වභාවිකව ඔයාගේ හැම දීප්තිමත් කරන්න මේ අලවලට පුළුවන්. ඩාර්ක් ස්පොට් වලටත් ගොඩක්ම හොඳ එකක් තමයි මේ අල කියලා කියන්නේ. ඇක්නි සුවපත් කරන්න, ඉර අවුවෙන් ඔයාගේ හැමට වෙච්ච ඩැමේජ් ඉවත් කරන්න වගේම සමේ තියෙන ඉරිටේෂන් ගතිය ඉවත් කරන්නත් ගොඩාක් හොඳ දෙයක් තමයි මේ අල කියලා කියන්නේ. පිග්මන්ටේෂන් තියෙන අයට නම් අලයුෂ විතරක් ආරේප කළත් හොඳටම ඇති. මාස 2-3ක් යද්දී ඔයාගේ පිග්මන්ටේෂන් එක ෂේඩ් වෙලා යන විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මේවා ස්වභාවික සත්කාරින්ද ඉක්මනින්ම ප්‍රතිඵල එන්නේ නැහැ. මාස 2-3ක් විතර යන්න ඕන ප්‍රතිඵල ගන්න. සතියේ දවස් 2ක් රාත්‍රී කාලයේදී මේක ආලේප කරන්න විනාඩි 20ක් විතර තියලා චූටි සම්බාහනකින් පස්සේ මේක සෝදලා යවන්න. හිතනවා නම් මේ වීඩියෝ එක ඔයගන්ට වැදගත් වුණා කියලා මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේම වීඩියෝ තව ඉස්සරහට බලන්න පුළුවන්. YouTube එකේ වගේම මාව FB, Instagram, TikTok එකෙත් follow කරන්න, like එකක් දාලා එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.